සියලුම දෙනාට ආයුබෝවන්. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ මෑතකාන ලෝක සිනමාවේ පෙරලියක් ඇති කරපු විශේෂයෙන්ම සුපර් හීරෝ චිත්‍රපට කලාව උඩුයටු කරපු අපූර්ව සිනමා නිර්මාණයක් ගැන. ඒ තමයි 2021 වසරේ තිරගත වුණු Marvel Cinematic Universe අතිශය සාර්ථක සිනමා චිත්‍රපටයක් වන ස්පයිඩර්මෑන් No Way Home චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපට ගැන කතා කරන කලින් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපේ පුංචි කාලේ ඉඳන් අපි වඩාත් ආදරය කරපු අපි හැමෝම අතරේ වඩාත්ම ජනප්‍රිය වුණු සුපිරිවීරයා කවුද? ඔව්, ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ අසල්වැසි මිතුරා වන ස්පයිඩර්මෑන් හෙවත් පීටර්. ඉතින් මේ චිත්‍රපටය අපිට විශේෂ වන්නේ ඇයි? ඒ උදේ තවත් ඇක්ෂන් සහ සයන්ටිෆික් චිත්‍රපටයක් පමණක්ද නැහැ. මේක ඊට වඩා එහා ගිය පරම්පරා කීපයක්ගේ මතකයක් එකට යා කරපු හැඟීම්බර සිනමා අත්දැකීමක්. ඉතින් අද මේ මගේ රිවිව් එක තුලින් බලාපොරොත්තු වෙනවා මේ චිත්‍රපට කලාවේ එහි තිබෙන සිනමාත්මක වටිනාකම සහ ඒ ප්‍රේක්ෂකයන් හදවතට මේ තරම් සමීප වීමට බලපෑ හේතු මොනවද යන්න ඔබ සමග බෙදා ගන්න. ඉතින් යාළුවනේ අපි මුලින්ම මේ චිත්‍රපටයේ පසුබිම ගැන ටිකක් මතක් කරගමු. ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් චිත්‍රපටයේ අවසානයේදී මිස්ටීරියෝ විසින් මුළු ලෝකයම හෙළි කරන ස්පයිඩර්මෑන් කියන්නේ කවුද කියලා. ඒ තමයි පීටර් පාක් කියන එක. No Way Home චිත්‍රපටයේ ආරම්භ වන්නේ හරියටම එතන සිටයි. පීටර් පාක්ගේ සැබෑ අනන්‍යතාවය ලෝකෙම දැනගත්තට පස්සේ ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් මුඩු ඇටකුඩු වෙනවා. මාධ්‍ය වලින් එල්ලවෙන පීඩනය, පොලිස් පරීක්ෂණ සහ සමාජ දෝෂාරෝපණ නිසා පීටර් විතරක් නෙවෙයි ඔහුගේ ආදරණීය පෙම්වතිය වන MJ සහ හොඳම මිතුරා වන නේට්ට තමන්ගේ අනාගතය හීන හිමි වෙනවා. ඔවුන්ගේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට තිබු අවස්ථාව පවා නැති වී යනවා. ඉතින් තවන් නිසා තමන්ගේ ආදරය කරන අයට සිදුවන මේ අසාධාරණ පීටර් දරා ගන්න බෑ. මෙන්න මේ අවස්ථාව තමයි ඔහු තීරණය කරන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ සහාය පතන්න. පීටර් ඉල්ලා සිටින්නේ තමන් ස්පයිඩර්මෑන් බව මුළු ලෝකයටම අමතක කරන සුළු මායාව සිදු කරන ලෙස. නමුත් මේ මායාව සිදු කරන අතරතුර පීටර්ගේ මැදිහත් වීම සහ බාධාවන් නිසා ඒ වැරදී යනවා. ප්‍රතිඵලයක් විදිහට වෙනත් විශ්වයන් වල සිටින ස්පයිඩර්මෑන්ගේ සැබෑ අනන්‍යතාවයන් දන්න සියලුම දුෂ්ටයන් මේ ලෝකයට ඇතුළු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ සිදුවීමත් එක්ක තමයි මේ චිත්‍රපටය ඉතාමත් කුතුහලයෙන් පිරුණු දිශාවකට ගමන් කරන්නේ. මීට පෙර තිරගත වුණු ස්පයිඩර්මෑන් චිත්‍රපටවල අපි දැකපු ග්‍රීන් ගොබ්ලින්, ඩොක්ටර් ඔක්ටෝපස්, ඉලෙක්ට්‍රෝ, සෑන්ඩ්මෑන් සහ ලීසට් වැනි අතිශය ජනප්‍රිය දුෂ්ට චරිත නැවතත් එකම තිරයකට දැක ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේක මාවල් රසිකයන්ට ලැබුණු ලොකුම තෑග්ගක් කිව්වොත් මම හිතන්නේ නිවැරදි. නමුත් මේ චිත්‍රපටයේ තියෙන ලොකුම සුවිශේෂීතාවය තමයි පීටර් පාක් මේ දුෂ්ටයන්ව තමන්ගේ ලෝකයට ආපහු යවලා මරණයට පත් කරන්න කැමති වෙන්නේ නැහැ. ඔහු උත්සාහ කරන්නේ ඔවුන්ව සුවපත් කරලා නැවත යවන්නයි. මෙතනදී තමයි අපි පීටර්ගේ චරිතයේ තියෙන සැබෑ වීරත්වය දකින්නේ. ඔහුට අවශ්‍ය වන්නේ සතුරන්ව විනාශ කරන්න නෙමෙයි, ඔවුන්ව බේරා ගන්නයි. ඉතින් මේ අවස්ථාවේදී පීටර්ට තමන්ගේ ජීවිතයේ ලොකුම වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා. ඔහුගේ ආදරණීය මේ නැන්දා ග්‍රීන් ගොබ්ලින්ගේ ප්‍රහාරයෙන් මිය යනවා. ඇය මිය යන්නට පෙර පවසන්නේ ප්‍රසිද්ධ දෙබස එනවා with great power comes great responsibility. විශාල බලයක් සමග විශාල වගකීමක් පැමිණේ යන්නයි මුළු චිත්‍රපටයේ තේමාව බවට පත් වෙනා මේ. ඉතින් කතාවේ වඩාත්ම උද්‍යෝගිමත් සහ ප්‍රේක්ෂකයන් කෑගස සතුටු අවස්ථාවක් උදාවන්නේ ඊළඟටයි. පීටර් දැඩි ලෙස කනගාටුවෙන් සහ ආසන්නව සිටින මොහොතේ ඔහුට උදව් වෙන්න තවත් ස්පයිඩර්මෑන්ව දෙදෙනෙක් පැමිණෙනවා. ඒ තමයි 2002 වසරේ අපිට මුලින්ම හමු වුණු ටෝබි මැග්ගුවර් ගේ ස්පයිඩර්මෑන් සහ 2012 වසරේ හමු වූ ඇන්ඩ්‍රු ග්‍රාෆිල්ගේ ස්පයිඩර්මෑන්. ඉතින් මේ පරම්පරා තුන ස්පයිඩර්මෑන්ව තිදෙන එකම තිරයක එකම සටන් බිම එකට සිටින දර්ශන සිනමා ඉතිහාසයේ දන්නකුරෙන් දිවෙන අවස්ථාවක්. ඔවුන් තිදෙන අතර ඇති මේ සහෝදරත්වය එකිනෙකාගේ අත්දැකීම් බෙදා ගැනීම සහ අවසාන මහා සටන අපේ ඇස්වලට කඳුළු උනන තරම් හැඟීම් බර සහ උද්වේගයක් ඇති කරයි. ඉතින් අවසානයේදී මුළු විශ්වයම බිඳ වැටීම වැළැක්වීම සඳහා පීටර් පාක්ට ලොකු පරිත්‍යාගයක් සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි තමන් කවුද කියලා මුළු ලෝකයට අමතක කර දැමීමේ මායාව ක්‍රියාත්මක කිරීම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට අවසර දීමයි. චිත්‍රපටය අවසන් වන්නේ කිසිවෙකුගේ මතකය නැති තනි වුණු නමුත් සැබෑ පරිණත ස්පයිඩර්මෑන් කෙනෙකු ලෙස පීටර් පාක් තනියම තමන්ගේ ගමන අලුතෙන් ආරම්භ කරන දර්ශනීයනි. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති ස්පයිඩර්මෑන් No Way Home කියන්නේ නිකම් CGI සහ සටන් ජවනිකාවෙන් පියුණු ඇක්ෂන් චිත්‍රපටයක් පමණක් නෙවෙයි. ඒක ආදරයේ පරිත්‍යාගය සහ තමන්ගේ වගකීම් වෙනුවෙන් පෞද්ගලික සතුට කැපකිරීම පිළිබඳ ක්‍රියා දෙන ලස්සන පාඩමක්. ටොම් හෝල්ඩන්ගේ විශිෂ්ට රංගනයේ ෆැරෙන් අලුවන්ගේ ආගමනය නිසා මෙම චිත්‍රපට සිනමා ශාලාවේදී ප්‍රේක්ෂකයන්ට අමතක නොවන අත්දැකීම් ලබා දුන්නා. ඒ සැබවින්ම අපේ කුඩා කල මතකයන් සහ සිනමාවට කළ උපහාරයක්. ඉතින් යාළුවනේ අද මම ගෙනාපු මේ ස්පයිඩර්මෑන් No Way Home චිත්‍රපට රිවිව් එක ගැන ඔයාලා මොකද හිතන්නේ?
වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා අනිවාර්යයෙන් ලයික් එකක් දාලා ඔයාගේ මාවල් පිස්සු තියෙන යාළුවන් අතර බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මෙවැනිම තවත් සුපිරි සිනමා විචාරයකින් ඉක්මනින් හමුවෙමු. ඒතෙක් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. සුබ දවසක්.